මේ ලෝකේ එක දිගට වැඩිම වෙලාවක් ගමන් කරන ගුවන් ගමන ගැන ඔයා දැනගෙන හිටියද? දැනට මේ ලෝකේ අඩුම වෙලාවක් ගමන් කරන ගුවන් ගමන තමයි ස්කොට්ලන්තයේ ඔක්නි දූපත් අතර ගමන් කරන ගුවන් ගමන. මේ ගමනට ඇවරේජ් එකක් විදිහට තප්පර 90ක් වගේ තමයි ගත වෙන්නේ. පස්වෙනි තැනට තියෙන්නේ ඔක්ලන්ඩ් ඉඳලා නිව්යෝර්ක් වලට තියෙන කිලෝමීටර් 13500ක් විතර එක දිගට යන්න පුළුවන් මේ ගුවන් ගමන තමයි. මේ ගමනට පැය 16යි විනාඩි 15ක් විතර යනවා. ඒගෙම මේ ගමන සම්පූර්ණයෙන්ම යනකම් ඔයාලට පේන්න තියෙන්නේ නිල්ම නිල් පාටට පේන පැසිෆික් සාගරය විතරයි. හතර ගැන කතා කරනවා නම් ඒ ඇමරිකාවේ ඩලාස් ඉඳලා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලට යන කිලෝමීටර් 14000ක් විතර දුර ගමන් කරන්න වෙන පැය 17යි විනාඩි 35ක් විතර වෙලාවක් යන මේ ගුවන් ගමන. ඒ වගේම තුන්වෙනි දීර්ඝම ගුවන් ගමන ගැන ගත්තොත් ඕස්ට්‍රේලියාවේ පේත් ඉඳලා ලන්ඩන් වලට යන ගමනයි. මේ ගමනට කිලෝමීටර් 14500ක් ඔයාලට යන්න වෙනවා සහ ඔයාගේ ජීවිතයෙන් පැය 17යි විනාඩි 45ක් සම්පූර්ණයෙන්ම ගත කරන්න වෙනවා. මේ ගුවන් ගමන අතර දෙවෙනි වැඩිම වෙලාවක් අධිකර ගමන් කරන්න වෙන ගුවන් ගමන තමයි නිව්සීලන්ත ඉඳලා කටාර් දෝහා වලට යන ගුවන් ගමන. මෙතනදී ඔයාලට කිලෝමීටර් 14600ක් පැය 18ක් එක දිගට ගමන් කරන්න වෙනවා. එතකොට ලෝකේ වැඩිම වෙලාවක් එක දිගට ගමන් කරන ගුවන් ගමන තමයි සිංගප්පූරුවේ ඉඳලා නිව්යෝර්ක් වලට යන ගමන. මේ ගමනට පැය 19ක් එක දිගට ගමන් කරන්න වෙනවා සහ ගොඩාක් ෆ්ලයිට් වල ඉකොනොමි ක්ලාස් එකක් නැහැ. ඒකට හේතුව තමයි පැය 19ක් එක දිගට මගින්ව කම්ෆර්ටබල් විදිහට ගෙනියන්න හැම ෆ්ලයිට් එකකටම බැරි හින්දා. ඉතින් ඔයත් ගිහලා තියෙන පළවෙනි ගුවන් ගමන ගැන පළවෙනි කමෙන්ට් එකක් දාන්න.